සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් වෘත්තීය ගැටලු විසඳීම සඳහා කමිටුවක් මේ ආණ්ඩුව බලයට පත් කරා. වෘත්තීයයන්ගේ ගැටලු විසඳීම සඳහා පළමුවෙන්ම මේ ආණ්ඩුව බලයට පත් වෙලා පත් කරපු කමිටුව තමයි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු හඳුනා ගැනීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුව. මේ අමාත්‍ය මණ්ඩල කමිටුව පත් කරේ ගරු අග්‍රාමාත්‍ය තුමියගේ ප්‍රධානත්වයෙන්. ගිය සතියේ කමිටු වාර්තාව එළියට දැම්මා. පිටු 42කින් සමන්විත මේ කමිටු වාර්තාව කියන්න කනගාටුයි. මේක යන්නේ කොහෙද? මල්ලේ පොල් පන්නේ කමිටු වාර්තාවක්. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න. සංවර්ධන නිලධාරීන් විදිහට මේ රටේ 2012 වර්ෂයේ තමයි සේවා ව්‍යවස්ථාවක් එක්ක සංවර්ධන නිලධාරී සේවාව මුල්වරට ආරම්භ කළේ. මීට පෙර රාජ්‍ය සේවය සඳහා විවිධ තනතුරු නාම යටතේ උපාධිධාරීන් බඳවගෙන හිටියා. ඒ අයත් මේ වන විට සංවර්ධන නිලධාරී සේවාවට අන්තර්ග්‍රහණය කරලා තියෙනවා. අපේ ගණන් බැලීම අනුව 1,50,000කට අධික සංවර්ධන නිලධාරීන් ප්‍රමාණයක් රාජ්‍ය සහ පළාත් රාජ්‍ය සේවය තුල සේවය කරමින් ඉන්නවා. ඉතින් මේ සංවර්ධන නිලධාරීන්ට විශේෂ වෘත්තීය ගැටලු රාශියක් තියෙනවා. අපි මේ පහුගිය අවුරුදු 12ක කාලය තුල මේ රටේ සංවර්ධන නිලධාරී සේවාව නියෝජනය කරන සියලුම වෘත්තීය සමිති ඒකාබද්ධව ඒ කාල වකවාණු වල හිටපු පාලකයන් එක්ක ඒ වගේම නිලධාරීන් එක්ක මේ සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා වට 100 ගණනක් තියලා තියෙනවා. එකඟතාවයන් 100 ගණනකට එළඹිලා තියෙනවා. තීන්දුව තීරණ 100 ගණනක් අරන් තියෙනවා. නමුත් කියන්න කනගාටුයි මේ දක්වා මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දූ දරුවෝ මේ රටේ විශ්වවිද්‍යාලවල ඉගෙන ගත්ත අය මේ උපාධිධාරීන් මේ අයගේ වෘත්තීය ගැටලු විසඳීමට මේ පාලකයන් මේ දක්වා කිසිදු තීරණාත්මක පියවරක් අරගෙන නැහැ. අපි මේ කියන්නේ මේක මේ රටේ සංවර්ධනයට මේ රටේ ප්‍රගතියට මේ රටේ ජනතාවගේ ජනතා සේවාවන්ට ඒ වගේ ඵලදායකත්වයට බලපාන කාරණයක්. විශේෂයෙන්ම මේ ඉගෙනගත් උපාධිධාරීන්ගෙන් මේ රටට මේ රටේ සංවර්ධනයට මේ රටේ කාර්යක්ෂමතාවයට මේ දැන් ගන්නවට වඩා ඵලදායක වැදගත් රාජකාරී පවරලා විශාල සේවාවක් ගන්න පුළුවන්. ඒ දේ කරන්න මේ රටේ පාලකයෝ සමත් වෙලා නැහැ. මේ සංවර්ධන නිලධාරී සේවාව 2012 ස්ථාපිත කරනකොට විශාල අඩුපාඩුකම් රාශියක් එක තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ. අපි කියනවා මේකේ උපංගයි දෝෂ විශාල ප්‍රමාණයක් තියෙනවා. මේ අයගේ බඳවා ගැනීම සම්බන්ධව විධිමත් පටිපාටියක් නැහැ. ඒ වගේම රාජකාරී සම්බන්ධව ඵලදායක ඒ වගේම අධිකාරී බලයක් සහිත රාජකාරී නැහැ. ඒ වගේම උසස් වීමේ පටිපාටියක් නැහැ, ක්‍රමවේදයක් නැහැ, විභාග පැවැත්වීම පිළිබඳව ප්‍රමිතියක් නැහැ. ඒ වගේම මේ රටේ ඉහළ මාණ්ඩලික නිලධාරීන් එක්ක සංසන්දනය කරනකොට මේ ක්‍රියාවලිය තුළ විශාල අඩුපාඩුකම් ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධව අපි දිගින් දිගටම බලධාරීන් එක්ක කතා කළා. ප්‍රතිඵලයක් නැහැ. අපි දන්නවා ඒ සියල්ලත් එක්ක තමයි මේ රටේ වැඩ කරන ජනතාව පාරට බැහැලා අරගල කරලා මේ ආපු ක්‍රමවේදය වෙනස් කිරීම අරමුණු කරගෙන තමයි වර්තමාන ආණ්ඩුව බලයට පත් කරේ. වර්තමාන ආණ්ඩුව අපි දන්නවා මේ රටේ වැඩ කරන ජනතාව විශේෂයෙන්ම තැපැල් ඡන්ද දායකයන් 180කට ආසන ප්‍රමාණයකගේ සහයෝගය දායකත්වය ලබා දීලා තමයි වර්තමාන ආණ්ඩුව බලයට පත් උනේ. වැඩ කරන ජනතාවගේ කර්මතින් තමයි මේ වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙලා තියෙන්නේ. ඔවුන් පොරොන්දු වුණා සෑම සියලු වැඩ කරන ජනතාව වෙනුවෙන්ම සාධාරණ ප්‍රතිපත්ති අනුගමනය කරනවා, මේ වැටුප් විෂමතා ඉවත් කරනවා, මේ ගැටලු ඉවත් කරනවා, ඒ සඳහා හැමෝටම විසඳුම් ලබා දෙනවා කියලා පොරොන්දු වුණා. සංවර්ධන නිලධාරීන් ගත්තාම අපි දන්නවා ජනාධිපතිවරණයේදී කොළඹට කැඳවලා සංවර්ධන නිලධාරීන්ට පොරොන්දු වුණා බලයටපත් වෙලා කෙටි කාලයක් තුල ඔවුන්ගේ මූලික ප්‍රශ්න වලට විසඳුම් සපයනවා කියලා. ඉතින් මේ තත්ත්වයේ තුල අපි දන්නවා පහුගිය කාලේ පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව පදනම් කරගෙන ඇති වුණු උද්ඝෝෂණයක් වෙලාවේදී එතන පහර දීමක් සිද්ධ වුණා. ඒ සිද්ධිය පදනම් කරගෙන සංවර්ධන නිලධාරීන් වෙනුවෙන් වෘත්තීය ගැටලු විසඳීම සඳහා කමිටුවක් මේ ආණ්ඩුව බලයට පත් කරා. වෘත්තීයයන්ගේ ගැටලු විසඳීම සඳහා පළමුවෙන්ම මේ ආණ්ඩුව බලයට පත් වෙලා
පත් කරපු කමිටුව තමයි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු හඳුනා ගැනීම සහ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල කමිටුව මේ අමාත්‍ය මණ්ඩල කමිටුව පත් කරේ ගරු අග්‍රාමාත්‍ය තුමියගේ ප්‍රධානත්වයෙන්. ඉතින් පහුගිය කාලය තුල මේ වෘත්තීය සමිති විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන අපේ වෘත්තීය සමිතිය ඒගොල්ලෝ කියමින් හිටියා කලබල වෙන්න එපා ගැටලුවක් ඇති කරගන්න එපා සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු වලට අපි මේ කමිටුව හරහා ඒ නිර්දේශ මගින් විසඳුම් ලබා දෙනවා කියලා. ගිය සතියේ කමිටු වාර්තාව එළියට දැම්මා. පිටු 42කින් සමන්විත මේ කමිටු වාර්තාව කියන්න කනගාටුයි මේක යන්නේ කොහෙද මල්ලේ පොල් පන්නේ කමිටු වාර්තාවක්. මේක තුල කතා කරලා තියෙනවා රාජ්‍ය සේවයේ ගැටලු ගැන කතා කරලා තියෙනවා රැකියා විරහිත උපාධිධාරීන් ගැන කතා කරලා තියෙනවා ඌණ සේවා උපාධිධාරීන් ගැන කතා කරලා තියෙනවා ඒ වගේම ගුරු සේවයට බඳවා ගැනීම සම්බන්ධව කතා කරලා තියෙනවා රාජ්‍ය සේවයේ අතිරික්ත සම්බන්ධයෙන් කතා කරලා තියෙනවා හැම දෙයක්ම කතා කරලා තියෙනවා හැබැයි සංවර්ධන නිලධාරීන්ගේ වෘත්තීය ගැටලු සම්බන්ධයෙන් ඒ වගේ හේතු සම්බන්ධයෙන් ඒවා විසඳීම සඳහා ඉදිරිපත් කරන යෝජනා සම්බන්ධයෙන් නිර්දේශ සම්බන්ධයෙන් කිසිම දෙයක් ඉදිරිපත් කරලා නැහැ අපරාධේ පිටු 48ක් වැය කරලා තියෙනවා මේ වාර්තාව සකස් කරන්න. මම හිතන්නේ මාස 3ක් අපි දන්නේ නැහැ මේ කමිටු රැස් වුණාද නැද්ද සාකච්ඡා කරාද ඒ කිසිවක් අපි දන්නේ නැහැ. අපි දිගින් දිගටම වෘත්තීය සමිති අවස්ථාව ඉල්ලුවා මේ කමිටුවට කරුණු දක්වන්න අවස්ථාවක් දෙන්න. එහෙම නැත්නම් මේ කමිටුවට නියෝජනයක් දෙන්න. ඒ කිසිම අවස්ථාවකට ඇහුම්කන් දීමක් සිද්ධ කළේ නැහැ. ඒකපාර්ශවිකව වාර්තාවක් එළියට දාලා තිනවා. සංවර්ධන නිලධාරීන්ගේ කිසිම වෘත්තීය ගැටලුවක් සම්බන්ධයෙන් අවධානය යොමු කරලා නැහැ. සාකච්ඡා කරලා නැහැ. නිර්දේශ ඉදිරිපත් කරලා නැහැ. ඉතින් මෙවැනි තත්ත්වයක් ඊටාම කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. අපි කියනවා මේ වර්තමාන ආණ්ඩුවට අපි කියනවා ඒ විදිහට අර අපි දන්නවා ඉතිහාසෙත් එහෙමයි පාලකව හැමදාම කරන්නේ ගැටලුවක් ආපු ගමන් කමිටුවක් දානවා කොමිසමක් දානවා. ඉතින් ඒවා දැමීමෙනුත් මෙරටේ මහ ජනතාවගේ මුදල් තමයි වැය වෙන්නේ. ඔය කොමිෂන් වලට ඔය කමිටු නිකන් රැස් වෙන්නේ නැහැ. ඒවට ගෙවන්න වෙනවා. කොමිෂන් දැම්මම ඒ වගේ නිලධාරීන්ට ගෙවන්න වෙනවා. කෝටි ගණන් සමහරවිට අවුරුදු 2 3 4 5 ඇදෙනවා. නැවත කාලෙ දික් කරනවා. අන්තිමට එළියට දාලා බලපුවාම වාර්තාවල් පුස්සක්. ඒ වගේ විසඳුම් නැහැ. නිර්දේශ නැහැ. ඒ නිසා එක කාරණයක් මේක. ඒ නිසා අපි මේ ආණ්ඩුවට අවධාරණය කරනවා මේ විදිහට සංවර්ධන නිලධාරීන් තවදුරටත් රවට්ටන්න උත්සාහ කරන්න එපා. මේක රටේ සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක්, අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයක්. මේ රටේ සාමාන්‍ය ජනතාවගේ දූ දරුවන් විශ්වවිද්‍යාල වලින් පිටමං කරන්න, අධෛර්යමත් කරන්නත් මේක දැන් මේ වෙනකොට බලපාලා තියෙනවා. මොකද මේ සංවර්ධන නිලධාරීන් ඵලදායක රාජකාරියකට යොදවන්න මේ පාලකව අසමත් වෙලා තියෙනවා. ඔවුන්ට ඕන තරම් වැඩ දීලා තියෙනවා. තොරතුරු එකතු කරන්න වාර්තා හදන්න විශේෂයෙන්ම අපි දන්නවා ශ්‍රේෂ්ඨයේ ඉන්න සංවර්ධන නිලධාරීන් මේකෙදි විශේෂයි ඔවුන්ගෙන් ගන්න සේවාව සම්බන්ධයෙන් අපි කවුරුවත් තෘප්තිමත් නැහැ. අපි කවුරුවත් සතුටුදායක මට්ටමක නැහැ. ඒ නිසා අපි අවධාරණය කරනවා වහාම මේ සංවර්ධන නිලධාරීන්ගේ ගැටලු වලට විසඳුම් ලබා දිය යුතුයි. ඒ වගේම අපි දන්නවා ඊයේ සම්මත වුණා අයවැය වාර්තාව 2025 වර්ෂයට අදාළව රාජ්‍ය සේවකයන් විශාල අර්බුදයක ඉන්නවා ආර්ථික අර්බුදයක ඉන්නවා. අපි දන්නවා ඇති වුණු අරගලය වෙලාවේ විශේෂයෙන්ම ප්‍රශ්න කරේ මේ ජීවත් වීම සඳහා මේ රටේ වැඩ කරන ජනතාවට ප්‍රමාණවත් වැටුප් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම අරගලයෙන් පස්සේ මේ රටේ ජීවන වියදම විශාල වශයෙන් ඉහළ ගියා. බඩු මිල 100 ගුණයකින් 200 ගුණයකින් 300 ගුණයකින් වගේ පරිමාණයන්ගෙන් ඉහළ ගියා. ඉන්ධන වියදම් ඉහළ ගියා. ප්‍රවාහන වියදම් ඉහළ ගියා. ගෙවල් කුලී ඉහළ ගියා. හැම දෙයක්ම ඉහළ ගියා. ආහාර ද්‍රව්‍ය වල වියදම්. නමුත් රාජ්‍ය සේවකයන්ගේ වැටුප බොහොම සොච්චමකින් තමයි වැඩි කළේ. ඒ නිසා අද වන විට රාජ්‍ය සේවකයන්ට ලැබෙන වැටුපෙන් තමන්ගේ එදිනෙදා ජීවිතය පවත්වාගෙන යන්න බැරි තත්ත්වයක් නිර්මාණය වෙලා තියෙනවා. ඒ තත්ත්වයන් එක්ක තමයි අරගලයක් ඇති වුණේ. ඒ තත්ත්වයන් එක්ක තමයි හිටපු පාලකයන්ට දාලා ගහලා යන්න සිද්ධ වුණේ. පැනලා යන්න සිද්ධ වුණේ. ඒ තත්ත්වය පාවිච්චි කරලා ඒ ජන මතයෙන් ඒ ජන රැල්ලෙන් තමයි වර්තමාන ආණ්ඩුව බලයටපත් වුණේ. ඔවුන් පැහැදිලිවම ප්‍රකාශ කරා ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුල ප්‍රකාශ කළා මේ ජීවන වියදම් දර්ශකය ගණනය කරලා වර්ෂයකට දෙපාරක් අවස්ථා දෙකක් වැටුප් ගැලපීමකට ලක් කරනවා කියලා. ජීවන වියදම සලකා බලලා වැටුප් ලබා දෙනවා කියලා. අපි දන්නවා පහුගිය අයවැයෙන් ඉදිරිපත් කරපු වැටුප් වැඩිවීම කියන්න කනගාටුයි. කවදා ලබන මාසේ අප්‍රේල් මාසේ අපි බලාපොරොත්තු වෙනවා මේ වැටුප රාජ්‍ය සේවකගේ වැටුපට ගලපන්න ඕන. ඒ ගලපනකම් කිසිම කෙනෙකුට හරියට කියන්න බෑ තමන්ගේ වැටුප් වැඩිවීම කීයද කියලා. ඒ වගේ කනගාටුදායක තත්ත්වයක් තියෙන්නේ. ඒක හරියට නූල් සූත්‍රයක් වගේ. ඒක අපිට අතට ලැබෙනකන් කිසිම කෙනෙක් දන්නේ නැහැ තමන්ගේ වැටුප් වැඩිවීම කීයද කියලා. ඒ වගේම මේක සම්බන්ධ කරලා තියෙනවා 2026 වර්ෂයට 2027 වර්ෂයට
ඒ 2026 2027 වර්ෂවලට ඊටාම සොච්චමක් තමයි ඉතුරු එකතු කරන්න වැටුපට එකතු කරන්න යෝජනා කරලා තියෙන්නේ. ඉතින් අපි ආණ්ඩුවෙන් අහනවා මේ 2026ට 2027ට එතකොට අයවැය ඉදිරිපත් කරන්න බලාපොරොත්තුවක් නැද්ද? ඇයි මේ විදිහට රාජ්‍ය සේවකයන් මේ 2027 දක්වා හිරකරන්න මේ වැටුප් යෝජනා මේ ආකාරයෙන් ඉදිරිපත් කරලා මේ රටේ වැඩ කරන ජනතාව අපහසුතාවයට රැවටීමකට ලක් කරේ මොකද්ද කියන ප්‍රශ්නය අපි මේ වෙලාවේ මතු කරනවා. විශේෂයෙන්ම අද කෑගල්ල දිස්ත්‍රික්කයේ අපි මේ නියෝජිත සමුළුවත් සමග තමයි අපි මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්නේ. කෑගල්ල දිස්ත්‍රික්කය ගත්තාම සංවර්ධන නිලධාරීන්ට අනන්‍ය වෘත්තීය ගැටලු රාශියක් තියෙනවා. විශේෂයෙන්ම අපි මේ අවුරුදු 3ක් තිස්සේ සාකච්ඡා කරන ගැටලුවක් තියෙනවා. ඒක ඇත්තටම ජාතික අපරාධයක්. අපි විගණකාධිපතිට ලිව්වා, මුදල් අමාත්‍යාංශයට ලිව්වා, ජනාධිපතිවරුන්ට ලිව්වා, අගමැතිවරුන්ට ලිව්වා, අමාත්‍යාංශ ලේකම්වරුන්ට, ඇමතිවරුන්ට හැමෝටම දැනුම් දීලා තියෙනවා. මෙතන විශාල ප්‍රශ්නයක් තියෙනවා. අපි දන්නවා 2013 ආර්ථික සංවර්ධන නිලධාරී අමාත්‍යාංශය ඇති කරලා මේ වසම්වල සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් ආර්ථික සංවර්ධන නිලධාරීන් 14000ක් වසම්වලට අනුයුක්ත කළා. එක වසමකට එක ආර්ථික සංවර්ධන නිලධාරියයි. එතකොට මේ සම්බන්ධයෙන් උත් මේ රටේ මහ ජනතාව අතර සංවාදයක් තියෙනවා. දැන් වසම තුල නිලධාරීන් ප්‍රමාණය වැඩි, නිලධාරීන් කිහිප දෙනෙක් ඉන්නවා. ඔවුන්ගේ රාජකාරී සම්බන්ධයෙන් සතුටුදායක නැහැ කියන සංවාදයක් තියෙනවා. හැබැයි කෑගල්ල දිස්ත්‍රික්කයේ හිටපු බලධාරීන්, දේශපාලන අධිකාරිය, නිලධාරීන් එකතු වෙලා කරපු මරිමෝඩ වැඩක් තියෙනවා. මෙහි අතිරික්ත සංවර්ධන නිලධාරීන් සම්පූර්ණ ග්‍රාම නිලධාරී වසම් වලට යොමු කරලා තියෙනවා. ඇතැම් ග්‍රාම නිලධාරී වසම් වල ආර්ථික සංවර්ධන නිලධාරීන්ට අමතරව තවත් සංවර්ධන නිලධාරීන් දෙන්න තුන් දෙනා ඉන්නවා. කාර්යාලවල පුටුවයි මේසයයි තියෙන්නේ. ඒ එක පුටුවේ වාඩි වෙන්න බලාගෙන තවත් සංවර්ධන නිලධාරීන් බලන් ඉන්නවා. මේ ආර්ථික සංවර්ධන නිලධාරියාට තිබුණු රාජකාරි වලින් කොටසක් තවත් සංවර්ධන නිලධාරීන්ට වෙන් කරලා තියෙනවා. ඉතින් අපි ගණනය කරලා බැලුවා කෑගල්ල දිස්ත්‍රික්කයේ මුල් වතාවේදී 600 ගණනක් හිටියා අතිරික්ත සංවර්ධන නිලධාරීන්. මේ වෙනකොටත් 483ක් ඉන්නවා අතිරික්ත සංවර්ධන නිලධාරීන්. නමුත් මේ නිලධාරීන්ට, මේ බලධාරීන්ට හැකියාවක් නැහැ, ධෛර්යයක් නැහැ, තීරණයක් අරගෙන මේ රටේ පුරප්පාඩු ඕන තරම් තියෙනවා. ඇතැම් ආයතනවල පුරප්පාඩු, ඇතැම් දිස්ත්‍රික්කවල පුරප්පාඩු, ඇතැම් ශ්‍රේෂ්ඨවල පුරප්පාඩු, පළාත් සභාවේ පුරප්පාඩු, ගුරු පුරප්පාඩු හැම දෙයක්ම තියෙනවා. හැබැයි තියෙද්දි වැඩපිළිවෙලක් නැහැ. මේ ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ රාජකාරී මතට දමලා ඉන්න මේ සංවර්ධන නිලධාරීන් ඵලදායකව සේවය යොදව ගන්න මේ පාලකයන්ට වැඩපිළිවෙලක් නැහැ. අපි දැන් අවුරුදු 3ක් තිස්සේ ඉල්ලමින් ඉන්නවා, දැනුවත් කරමින් ඉන්නවා, කතා කරමින් ඉන්නවා. මේ වෙනකොට අපි ගණනය කරලා තියෙනවා කෝටි ගණනක වැටුප් අපතේ ගිහිල්ලා තියෙනවා. මේ රටේ මහජන මුදල්, ජනතාවගේ බදු මුදල් අපතේ යවලා තියෙනවා. හැබැයි බලධාරීන්ට වගේ වගක් නැහැ, ගාණක් නැහැ. දැන් අපි දැක්කා මේ හරිනි අමරසූරිය වාර්තාවෙන් පුරප්පාඩු සම්බන්ධයෙන්, අතිරික්ත නිලධාරීන් සම්බන්ධයෙන්, ඒ අය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් මහා බැරෑරුම් විදිහට යෝජනා ඉදිරිපත් කරලා තිනවා, කරුණු ගොනු කරලා තිනවා. හැබැයි අස්පනා පිට මේ අතිරික්ත සංවර්ධන නිලධාරීන් ග්‍රාම සේවා වසම් වලට යොදවලා ඉන්නවා. ඔවුන් කළමනාකරණය කරගන්න වැඩපිළිවෙලක් නැහැ. වර්තමාන ආණ්ඩුව බලයට පත් වෙලත් යම්කිසි කාලයක් දැන් ගත වෙලා තිනවා. ඔවුන්ට වුණත් මේ ප්‍රශ්නෙට විසඳුමක් දෙන්න හොඳටම ප්‍රමාණවත් මේ ගත වුණු කාලය. නමුත් වැඩපිළිවෙලක් නැහැ. ඒ නිසා අපි කියනවා මේ වෙලාවේදී ආර්ථික සංවර්ධන නිලධාරීන් ඇතුළු සමස්ත වැඩ කරන ජනතාවට මේ රටේ මේ වර්තමාන ආණ්ඩුවත් තවම සාධනීය වැඩපිළිවෙලක් ඉදිරිපත් කරලා නැහැ ඔවුන්ගේ ගැටලු විසඳන්න. විශේෂයෙන්ම ජාතික වැටුප් ප්‍රතිපත්තියක් අපි ඉල්ලා හිටිනවා. විශාල වැටුප් පරතරයක් තියෙනවා මේ රටේ පහළ මට්ටමේ නිලධාරීන් සහ ඉහළ මට්ටමේ නිලධාරීන් අතර. මොකද මේ රටේ වැටුප් සම්බන්ධයෙන් තියෙන්නේ කැලෑ නීතියක්. බලපෑම් කරන්න පුළුවන් අය, කේවල් කරන්න පුළුවන් අය කේවල් කරලා බලපෑම් කරලා තමන්ගේ වැටුප් වැඩි කර ගන්නවා, ඉහළ දමා ගන්නවා, දීමනා වැඩි කර ගන්නවා. හැබැයි බලපෑම් කරන්න බැරි, කේවල් කරන්න බැරි නිලධාරීන් අසරණයි. ඒ අයට එදා ලැබුණු වැටුපමයි. ඒ නිසා විශාල වැටුප් පරතරයක් ඇති වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වුණේ, අපි ඉල්ලා හිටියේ වර්තමාන ආණ්ඩුවෙන් ජාතික වැටුප් ප්‍රතිපත්තියක් හදලා එක සේවාවන් වලට, එක ඉහළ සේවාවන් වලට, හැකියාව තියෙන සේවාවන් වලට, බලපෑම් කරන්න පුළුවන් සේවාවන් වලට බලපෑම් කරලා වැටුප් ඉහළ දාගන්න බැරි වෙන විදිහට ජාතික වැටුප් ප්‍රතිපත්තියක් ගේන්න කියලා. එහෙම කළා නම් වැඩි වෙනවා නම් සමානුපාතිකව හැමෝටම වැඩි වෙන්න ඕන. එහෙම තත්ත්වයක් නිර්මාණය කරන්න කියලා. ඉතින් අපි බලාපොරොත්තු වුණා මේ අයවැයෙන් එවැනි යෝජනා ඉදිරිපත් කරයි කියලා. ජාතික වැටුප් ප්‍රතිපත්තියක් සම්බන්ධ යෝජනා ඉදිරිපත් කරයි කියලා අපි බලාපොරොත්තු වුණා. ඒක ගැන වචනයක්වත් කතා කරලා නැහැ. අපි කිසිදු පක්ෂ දේශපාලනයකට ඍජුව හෝ වක්‍රව සම්බන්ධ නැති වෘත්තීය සමිති මධ්‍යස්ථානයක්. නමුත් අපි බලාපොරොත්තු වෙනවා
පහුගිය ආණ්ඩුවලට ආණ්ඩුවලින් මේ වැඩේ කෙරුණේ නැහැ. අවුරුදු 76ක් පුරාවටම මේ රට විනාශ කරපු කාවාසිනියා කරපු ආණ්ඩු එපා කියලා තමයි වෙනසක් බලාපොරොත්තුෙන් තමයි මේ රටේ ජනතාව වර්තමාන ආණ්ඩුවට දුන්නේ. ඉතින් ඒ වර්තමාන ආණ්ඩුවට තව කල් තියෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා මොවුන්ටත් මේ රටේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න හැකියාවක් ලැබෙන්නේ නැත්නම් විසඳන්නේ නැත්නම් ආපහු පරණ අයට දීලා නම් මේක බලාපොරොත්තු වෙන්නේ නැහැ අපි ඒව අතෑරලා තමයි මේ අලුත් ආණ්ඩුවකින් අලුත් දෙයක් බලාපොරොත්තු වෙන්නේ. අපි උත්සාහ කරන්නේ ඔවුන් එක කතා කරලා ඔවුන් එක සාකච්ඡා කරලා ඔවුන් නිවැරදි මාර්ගයට අරගෙන මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැටලු මොවුන් ලවා විසඳ ගැනීම තමයි අපි මේ වෙලාවේ උත්සාහ කරමින් ඉන්නේ. ඔබ තවමත් The Current Report YouTube නාලිකාව subscribe කර නැත්නම් අදම subscribe කර අපත් සමග එකතු වන්න.